හායි යාළුවනේ කොහොමද ඔයාලට ඔන්න අදත් රසවිරස කෑමක් හදන වීඩියෝ එකක් බලන්නකො මේ තියෙන ඉතින් මං හදපු අපේ ගහේ ඇඹරැල්ල මෙහෙම ඉතින් මේ තමන්ම හදපු ගහක මෙහෙම අත්සන්නන් නෙලාගෙන උයනවා කියන එකේ සතුට ඉතින් ගහක් හදපු කෙනෙක්ම තමයි දන්නේ බලමුකෝ ඉතින් කොහොමද මං ඇඹරැල්ල කරි එක හදන්නේ කියලා ඉතින් යාළුවනේ ඔන්න මං ඉස්සෙල්ලාම ඇඹරැල්ල ගෙඩි ටිකේ පොතු ටික රැහැගන්නේ. සමහර කට්ටිය නම් ඉතින් මේ බඩ ඇඹරැල්ල වල මේ පොත් අයින් කරගන්න ටිකක් තම්බලා එහෙම අරගෙන ගෙඩිය පිටින් උයන්න. මං නම් එහෙම ආස නැහැ යාළුවනේ. ඒක නිසා ඉතින් මේ ඇඹරැල්ල ටික මේ පොත් රැහැගෙන පොඩි කෑලි වලට මං කපා ගන්නවා. ඔන්න යාළුවනේ ඉතින් මම මැටි ඇටිලියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරලා අබෑට දෙක තුනකුයි කපාගත්තු ලුණු ගෙඩිය සුදු ලුණු රම්පේ කරපිංච නම් අත තිබ්බේ නෑ යාළුවනේ මට මේ මම කුරුඳු පොතු කෑල්ලකුත් එකතු කරගත්තා ලුණු කරපිංච දාපු මේ ටෙම්පරාදුව ටිකක් බැදගෙන එනකොට මම මිරිස්කුත් ටිකක් තුන පාපුඩු ටිකක් එකතු කරලා මේක ටිකක් කළු පාට වෙනකම් බැද ගන්නවා. මම දැන් එකතු කරේ ගම් මිරිස් ටිකක්. සැරකන්න මේ අකමැති කට්ටිය නම් ඉතින් මේ ගම් මිරිස් ටිකක් එකතු කරන්නේ නැතුව ඉන්න පුළුවන්. දැන් ඉතින් මේ අපේ ඇඹරැල්ල ටිකට හදාගත්ත ටෙම්පරාදුව හොඳට ගෑවෙනකම් කවලම් කරගන්න ඕන. ඒකල ඉතින් වතුර ටිකක් එකතු කරලා මේක මේ වහලා තියාගමු යාළුවනේ. යාළුවනේ මං හිතන්නේ ඉතින් ඔයාලට මේ මං කරන වීඩියෝ මේ වැඩිපුර පැහැදිලිව පේන්නේ නැතුව ඇති මොකද මේ මගේ ෆෝන් එක සාමාන්‍ය ෆෝන් එකක්. ඒක නිසා මේකේ මේ කැමරාව එච්චර ක්වොලිටියක් නෑ. ඒක නිසා ඉතින් මේ උයන ඒවයි පාට එහෙම අපට පේන තරම්ම ලස්සනට ඔයාලට පේන්නේ නැතුව ඇති යාළුවනේ. දැන් මම මේ බාගෙට තැම්බීගෙන එනකොට එකතු කරන්නේ මේ සීනි. සීනි ටිකක් ඉතින් එකතු කරේ නැත්නම් නම් ඇඹරැල්ල එකක් මේ චුට්ටක්වත් රහ නැහැ යාළුවනේ. සමහර කට්ටිය නම් ඉතින් සීනි එකතු කරන්නේ අපි නම් එකතු කරගන්නවා. මේ වෙලාවෙ ඉතින් මාරම සුවඳක් තියෙන්නේ යාළුවනේ. ඒ වගේම තමයි රස. මේ ඔයාලත් ඉතින් මෙහෙම try කරලා බලන්නකෝ. සීනි ටිකක් නම් ඉතින් යාළුවනේ අනිවාර්යෙන් එකතු කරගන්න ඕන. බලන්නකෝ ඇඹරැල්ල එකේ පාට. ඔයාලා හිතනවා ඇති යාළුවනේ ඉතින් ඇඹරැල්ල උයන්න නම් අපිත් දන්නවනේ කියලා. එහෙම නෙමෙයි යාළුවනේ තමන්ම මේ මොකක් හරි පළතුරු ගහක් එළවලු ගහක් හිටවලා ඒකෙන් ගන්න අස්සෙන්ෙන් ගන්න ගෙඩි වලින් හදන කෑම එක පුදුම රස වගේම තමයි යාළුවනේ මනසට දැනෙන සුවය. එහෙනම් ඉතින් අදත් මගේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා like එකක් කමෙන්ට් එකක් දාන්න.